මේ දිනවල කවුරුත් කතා කරන පුවතක් තමයි කරන්දෙනියේ දිනේෂ් සජීවී වීඩියෝවකින් පැමිණ ගෙල වැළලාගෙන මියගොස් සිටින සිද්ධිය සම්බන්ධව. ඉතින් ඔහු විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සජීවී වීඩියෝවකින් පැමිණ ගෙල වැළලාගෙන සිටින අයුරු මුළු රටක්ම නරඹන්නට අවාසනාවන්ත සිදුවීමක් ලෙස සිදු වුණා. ඉතින් ඇත්තටම පසුගියදා රාත්‍රී 1ට පමණ තමයි ඔහු මෙම සජීවී වීඩියෝකින් පැමිණ ගෙල වැළලාගෙන මියගොස් තිබෙන්නේ. ඉතින් ඇත්තටම මේකට හේතුව මොකක්ද කියලා ගොඩක් දෙනා හොයනවා. නමුත් ඒ ගැන කිසිදු සඳහනක් සටහන් වී නොමැති අවස්ථාවක ඔහුගේ යහළුවෙකු විසින් නම සඳහන් නොකර මේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව රටට හෙළි කර තිබුණා. ඉතින් ඔහු සඳහන් කර තිබුණේ මෙවන් අදහසක්. දිනේෂ් අවුරුදු 10ක් පමණ කොරියාවේ තමයි සිටියේ. ඔහු අවුරුදු 25 දී කොරියාවට පිටත් වුණා. දැන් ඔහුට අවුරුදු 35යි. අවුරුදු 10ක් තිස්සේ ඉතාමත් දුක් මහන්සියෙන් හරි හම්බ කරලා ඔක්කොම සල්ලි අම්මට තමයි එව්වේ. ඒගොල්ලෝ කලින් හිටියේ සාමාන්‍ය පවුලක් විදිහට. කුලී ගේක තමයි ඒගොල්ලෝ හිටියේ. හරියට ගෙයක්වත් තිබුණ නැහැ. දිනේෂ් රට ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ ඉඩමක් අරන් මේ විදිහට ලස්සන්ට ගෙයක් හැදුවේ දිනේෂ්ගේ සල්ලි වලින්. ඉතින් එහිදී දිනේෂ් ලස්සන්ට ගේ හදනවා බලලා තවත් රැකියාවක් කරලා මුදල් මෙවුන්ට එව්වා. මුදල් පාලනය තිබුණේ අම්මගේ අතේ. ඒ හින්දා ඔහු හරි හම්බ කරන හැම සතයක්ම අම්මට තමයි එව්වේ. කොහොම වුණත් ලස්සනට තට්ටු දෙකට ගේ නම් හැදුවා. මෙයා ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. පවුල හින්දමයි රට ගියේ. කොරියන් විභාගෙ ලියලා මහන්සි වෙලා රට ගිහින් හම්බ කරපු හැම සතයක්ම එව්වේ අම්මට. මෙයා ළඟ සතයක්වත් තියාගෙන නෙවෙයි මෙයා හැමදේම එවලා තියෙන්නේ. කොහොම වුණත් ඇවිල්ලා මෙයා වෑන් එකක් ගත්තා. මෙයයි අයියයි විතරයි පවුලේ ඉන්නේ. අම්මා අයියගේ නමට ගේ ලියලා මෙයා පස්සේ දැනගෙන තිබෙන්නේ. විවාහ වුණාට පස්සේ බිරිඳ කියලා ගේ එයාගේ නමට ලියාගන්න කියලා. මෙතනදි තමයි ප්‍රශ්නේ මතුවෙලා ඇවිල්ලා තියෙන්නේ. අම්මා කියලා අයියගේ නමට ගේ ලියලා තින්නේ. ආයේ ඔයාගේ නමට ලියන්න බෑ කියලා. ඒ ඇස්සේ මෙයාට ආදායම් බදුවකින් ලොකු ගාණක් ගෙවන්න ඇවිල්ලා. කොහොම හරි මෙයාට සන්තකේටම තිබ්බු වෑන් එක විකුණලා තමයි ඒ මුදල ගෙවලා තිබෙන්නේ. ඒ මුදලත් ගෙවලා මෙයාට ලක්ෂ 15යි ඉතිරි වෙලා තියෙන්නේ. බිරිඳගේ පැත්තෙනුත් චෝදනා රැසක්ම ඇවිල්ලා. ඒක දරා ගන්න බැරුව තමයි මෙයා මේ තීරණය අරගෙන තිබෙන්නේ. ඉතින් ඒක සාධාරණයි කියලා මම හිතනවා. මොකද හැම පැත්තෙම ප්‍රශ්න එද්දී එයාට දරා ගන්න බැරි වෙන්නේ නැති. ඒ ඇස්සේ ආයි කොරියන් යන්න මෙයා try කළා. නමුත් වීසා ප්‍රශ්නයන් නිසා ඒ අවස්ථාවත් නැති වෙලා ගිහින් තිබෙනවා. කොහොම නමුත් හැම ප්‍රශ්නයක්ම ඔළුවට එද්දී එයාට ඒක දරා ගන්න බැරි වෙන්නේ නැති. ඒ හින්දා එයා මේ තීරණයට එළඹෙන්නේ නැති කියලා තමයි ගමේ හැමෝටම හිතෙන්නේ. යනුවෙන් දිනේෂ්ගේ ළඟම මිතුරෙක් මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා. කොහොම නමුත් එම යහළුවා ඔහුගේ නම සඳහන් නොකරන ලෙස සඳහන් කර තිබීමත් විශේෂත්වයක්. ඉතින් ඇත්තටම තමන්ගේ වටිනා ජීවිතය ප්‍රශ්නයක් නිසා මගහැර යාම ඇත්තටම හිතාගන්න අමාරු කාර්යයක්. නමුත් ඔහුට මේ ප්‍රශ්න ඔක්කොම එකට පැමිණීම දරා ගන්න බැරි වෙන්නේ නැති. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ මේ ලානිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.